ඉතින් කොහොමද අද නම් ඔන්න ටිකක් වෙනස් vlog එකක් තමයි අරගෙන ආවේ. දැන් වෙලාව රෑ 11 මාරට විතර අධ්‍යයන් මාත් එක්ක ගම්මඩු බලන්න. අපි යනකොටත් මේක පටන් අරගෙන තිබුණේ බලන්න හරිම ලස්සනයි නේද? මම පොඩි කාලේ නම් තාත්තා හැම අවුරුද්දෙම වගේ එක්කගෙන යනවා. දැන් ඉතින් යන්න හැම වෙලාවක් නැහැනේ. මමත් හරියටම දන්නේ නැහැ. හැබැයි ගම්මඩු කියන්නේ මම දන්න තරමෙන් පත්තිනි මෑණියන්ව ප්‍රදාන කරගෙන තවත් දෙවිවරුන්ට පුද පූජා තියලා ආශිර්වාද ලබා ගන්න ශාන්ති කර්මය. මේ ශාන්ති කර්මය පැවතගෙන එන්නේ පහතරට සම්ප්‍රදායෙන් කියලා තමයි මම දන්නේ. මට මතක විදිහට මේකට කියන්නේ ගිනි සිසිල කියලා. මේක පහතරට ශාන්ති කර්මවල පැවතෙන තවත් එක චාරිත්‍රාංගයක්. මම මේ කියන්නේ මට මතක දේවල්, මම ඩාන්සින් කරපු කාලේ මම ඉගෙන ගත්ත දේවල්. සමහර විට මම කියන දේවල් වැරදි වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන දේවල් පොඩි හරි වැරද්දක් තියෙනවා නම් පහතරට සම්ප්‍රදාය ගැන මේ වගේ ශාන්ති කර්ම ගැන දන්න කට්ටිය ඒක නිවැරදි කරගෙන යන්න. කොහොම හරි මේ ගම්මඩු ශාන්ති කර්මයේ ඉතිහාසය ගැන කියනවා නම් මේක පත්තිනි දේවියගේ ජනප්‍රවාදය සමග සම්බන්ධයි. කොහොම වුණත් මම ඒ ගැන ගොඩාක් ලොකු විස්තරයක් දන්නේ නැති නිසා මම ඒ ගැන වෙන විස්තර කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතනට මොන හරි ගන්න කියලා. මට මෙතනට ගියාම නම් මගේ පොඩි කාලේ මතක් වුණා. මොකද ඉස්සර ගම්මඩු බලන්න ආවම තාත්තට කියලා කොහොම හරි මෙතනින් මොන හරි අරගෙන තමයි යන්නේ. මම මේ වගේ ගොඩාක් එක ඒවා දාන්නේ නෑ. ඒ වුණාට ඉතින් ආසාවට ගත්තා. ඒකත් අරගෙන අපි ආයෙත් ගියා ශාන්ති කර්මයේ තියෙන පැත්තට. ඔයා කලින් ගම්මඩු ශාන්ති කර්මයක් දැකලා නැත්නම් මේ ශාන්ති කර්මය ඇතුලේ මුළු රෑ පුරාවටම එක එක නර්තන, ඊට පස්සේ එක එක කතා, එතකොට තව රංගන, එතකොට ගීත වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම කොච්චර කැමති වුණත් අවුරුදු ගානකින් බලන්න ගිය නිසාද කොහෙද මට මේ හැම චාරිත්‍රයක්ම එකින් එක පැහැදිලි කරන්න තරම් ලොකු අවබෝධයක් ඒ ගැන නැහැ. ඒ නිසා ඔයාලා දන්න දේවල් මට කියාගෙන යන්න. ඒ පොඩි නැට්ටුව දෙන්න හරිම ටැලන්ටඩ්. ඒක බලලා කොහොම හරි අපි ආව මොන හරි කන්න කියලා මොකෝ මට ලොකු උමනාවක් තිබ්බා මේක ඉවර වෙනකම්ම ඉන්න. එහෙම ඉන්නවා කියලා හිතාගෙන ගියාට එහෙම ඉන්න උනේ නෑ. අපි පැය කමාරක් දෙකක් විතර ඉඳලා ආවා. ඔයාලා දන්නේ නැත්නම් ඇයි ශාන්ති කර්මයක් කරන්න කියලා මම ඒ ගැනත් චුට්ටක් කියන්න. ගමේ ඉන්න ජනතාවට රෝග පීඩා වැළඳෙන එකෙන් ආරක්ෂා වෙන්න, එතකොට ගමේ ශාස්ත්‍රීයත්වය වැඩි වෙන්න, කාලගුණ හානි නොවෙන්න, එතකොට අපල උපද්‍රව මේ වගේ ගොඩාක් දේවල් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන තමයිලු මේ වගේ ශාන්ති කර්ම පවත්වන්නේ. මෙන්න මේ චාරිත්‍රාංගයට කියන නම නම් මම දන්නේ නෑ. මම හිතනවා මේකට කියන්නේ පත්තිනි මෑණියන් වැඩැම්ම වීම. හරි සමහරක් විට මොකක් හරි පත්තිනි මෑණියන් හා සම්බන්ධ දෙයක් කියලා මම දන්නවා. හැබැයි මම හරියටම කොහොමද ඒක කියන්නේ කියලා නම් දන්නේ නැහැ. කොහොම වුණත් දැකලා නැති අයට බලන්න පුළුවන් වෙන්න කියලා මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ වගේ ශාන්ති කර්මයක් බලන්න ගිය හැම වතාවකම මම දැකපු දෙයක් තමයි පුද පූජා පවත්වන වෙලාවට හැම තිස්සෙම වගේ පොඩි මල් වැසි තියෙනවා. මම ඒක මීට කලිනුත් දැකපු ශාන්ති කර්මවල දැකලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ වැස්ස දකිද්දිත් මට දැනෙන්නේ නිකන් හරියට ලොකු ආශිර්වාදයක් වගේ. මේක පත්තිනි නැටුම, පත්තිනි වැඩැම්ම වීම වගේ එක එක නම් වලින් කියනවලු. මම හරියටම දන්නේ නැහැ. මමත් දැනගත්තේ දැන්. කොහොම වුණත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ චාරිත්‍ර වලට කියන නම් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ වගේ චාරිත්‍ර ගැන ගොඩක් දේවල් දන්න කෙනෙක් නම් ඒ ගැන කියාගෙන යන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ චාරිත්‍ර, මේ වගේ සම්ප්‍රදායික දේවල් නොදකපු අය ඕන තරම් අපි අතරේ ඉන්නවා.
ඉතින් ඒ ශාන්ති කර්මයේ දේවල් ඔච්චරයි මට රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. මොකද ඊට පස්සේ අපි ගෙදර එන්න කියලා ආවා. ඒ වෙලාවෙත් මං හිතන්නේ පාන්දර 2:00 විතර. කොහොම හරි මේ අපි ගෙදර ආවට පස්සේ ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක ආසාවෙන් බලන්න ඇති කියලා. මට මග ඇරුණු ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඒකත් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං ආයෙත් අලුත් vlog එකකින් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. අමතක නොකර subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් bye.